ධර්ම ශ්‍රවණය පිණිස වැඩම වදාළ මෑණියන් වහන්ස අනෙකුත් සදහැවත් පින්වතුනි පැහැදිලිව අපි තේරුම් ගත යුතුයි මේ සම්මුතිය තුලින් නිවන දැකිය නොහැක කියලා. සම්මුතිය කියලා කියන්නේ එක ඉස්සල්ලා තේරුම් අරන් ඉන්න උත්සාහ කරන්න. සම්මුතියක් කියන්නේ මොකද්ද? යුරෝපා සංගමය සමග දකුණු ආසියාවේ රටවල් සම්මුතියකට එළඹුණේය. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව වෙළඳාම සම්බන්ධ සම්මුතියකට අත්සන් කළේය. දැන් එතකොට ඕකෙන් තේරෙනව නේද? දැන් අපි කියමුකෝ දුරකථන අලවිය සම්බන්ධ සම්මුතියකට එළඹුණා ඉන්දියාවයි ලංකාවයි. ඒ එළඹීමේ අත්සන් කිරීම තමයි සම්මුතියකට අත්සන් කළා කියන්නේ. දැන් ඕක උපකල්පනය කරගන්නකෝ. දැන් එහෙනම් තිබුණු එකක්ද? සම්මුතියකට එළඹුණා කියන්නේ තිබුණු එකක්ද? දැන් රටවල් දෙකේම කොහේ හරි තිබුණද? නෑනි. පැවතුණු එකක්ද අලුතෙන් නිර්මාණය කරගත්ත එකක්ද? මෙතෙක් දුරකථන මේ රටවල් දෙක අතර අලෙවි වුණේ නෑ කියමුකෝ. නැත්නම් හොරෙන් අලෙවි වුණා කියමුකෝ. එහෙනම් විධිමත් විදියට අලෙවි කරන්න සම්මුතියකට අත්සන් කළා. එහෙනම් කවදාවත් කිසිම දවසක නොදැකපු නොතිබුණු යම් කාරණයක් අලුතෙන්ම ඉපදුන හටගත්තා. ඒක තමයි සම්මුතිය කියන්නේ. එතකොට එනම් සම්මුතික ජීවිතය කියන්නේ මොකද්ද? තිබුණු එකක්ද එහෙම නැත්නම් හටගන්න එකක්ද? මීට පෙර තිබුණු එකක්ද හිටපු කෙනෙක්ද තිබුණු දෙයක්ද පරිහරණය කරපු දෙයක්ද මගේ දෙයක්ද? මේ කය සම්මුතිකයි කියනවා. මේ නිවස සම්මුතියයි කියනවා. මේ පාර සම්මුතියයි. මේ දේශනය සම්මුතියයි කියනවා. සවන් දෙන්න සම්මුතියයි කියනවා. දේශනා කරන්න සම්මුතියයි කියනවා. දැන් අපි මේ සෙල්ලංගයක්නේ හදලා තියෙන්නේ සෙන්වත පින්නතුනි මේ මොහොතේ. ඕන් කියනවා හරි අපි අහවල් වෙලාවට ඔන්න දැන් අර සාකච්ඡාව අහගෙන ඉන්න කැමති. ඕන් දැන් අපි මෙතන එකතු වෙලා ඉන්නවා දැන් 18ක් 19ක් එකතු වෙලා ඉන්නේ. ඕන් එහෙනම් ඕන් අපි අහගෙන ඉන්නවා. ඔයා කියන්නකෝ. දැන් ඒකට කියනවා දේශනයක් කියලා. සම්මුතියකට එළඹෙනවා. දැන් ඊයේ දවසේ එහෙම නැත්නම් මේ මොහොතට පෙර විනාඩි 20කට විතර කලින් සම්මුතියක් පැනෙවුවා. මොකද්ද? විනාඩි 20කින් වැඩසටහන ආරම්භ වෙයි. එතකොට දේශකයා විනාඩි 20කින් ආරම්භ කරන්න රංගනය පටන් ගන්නවා. අහන කට්ටිය විනාඩි 20කින් ඇහුම්කන් දෙන සම්මුතියට පැමිණලා රංගනයට පටන් ගන්නවා.
ඔන්න ඕක තමයි සම්මුතිය කියන්නේ. ඉතින් ඔය සම්මුතිය අපිට ඇත්ත වෙලා තියෙන්නේ පින්නතුනි. ඇත්තද නැත්තද? ඇත්ත වෙලා තියෙන්නේ. එතන නෑ කියනවද? ඇත්තයි කියනවද? ඇත්ත නෙමෙයි කියනවද? ඇත්ත නෙමෙයි කියන්නෙත් නැහැ. ඇත්තයි කියන්නෙත් නැහැ. මොකද වෙලා තියෙන්නේ? ඇත්ත වෙලා. ඇත්ත කරගෙන. අර සෙල්ලම් ගෙදර ළමයා සෙල්ලම්පත් විව්වාම අම්මා තාත්තා ගිහින් රඟපාන්නේ බොරුවට කන විදිහට. පුංචි ළමයා මොන්ටිසෝරියේ මනමේ රජුරවන්ට ඇඳලා පුටුවේ වාඩි වෙන්නේ. මනමේ රජුරුවනේ අපේ පුතානේ. අන්න රංගනයක් සම්මුතියක් ඇති කරගත්ත. මම මනමේ රජුරුවෝ, මම මනමේ කුමාරයා, මම වැදි රජා. සම්මුතියක් හදාගන්නවා, රංගනේ යෙදෙනවා. ඔන්න ඔය සම්මුතිය තමයි පින්නතුනි මේ ඔබයි මමයි මේ මොහොතෙත් ඔය රංගනේ තමයි යෙදිලා ඉන්නේ. ලැජ්ජ නැද්ද? දැන් මෙන්න මේක සම්මුතියක් කියලා අපිට පින්නතුනි වැටහෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ, අවබෝධ වෙන්නේ නැහැ, පිහිටන්නේ. එහෙම හිතන්න අපි දක්ෂ නැහැ. ඇයි? මේ විඥාණය හුරු වෙලා තියෙන්නේ, මේ විඥාණය හුරු වෙලා තියෙන්නේ, පුරුදු වෙලා තියෙන්නේ අර ඉපදිලා මාස 3-4 ඉඳලා ඕන්න ඔය සම්මුතියේ පිහිටන්න තමයි අපේ මනස හුරු වෙලා තියෙන්නේ. ඒ හුරු උනේ කොහොමද? ඔන්න එනවා අපේ ආයතන 6ට. කොහොමද හුරු උනේ? ඇසට පේනවා. ඒක මොකද්ද කියලා අහගන්නවා. කනට ඇහෙනවා. ඒක මොකද්ද කියලා අහගෙන තේරුම් ගන්නවා. නාසයට දැනෙනවා. ඒකට නමක් දී ගන්නවා. මොකක්ද කියලා අහගෙන හරි කිව්වහම. රසයක් දැනෙනවා. ඒක අපි තීරණය කරගන්නවා, අහගන්නවා මේ රසයයි කියලා. ඇඟට දැනෙනවා යමක්. ඒක සීතලයි රස්නේ කියලා ගන්නවා. සිතට සිතුවිලි එනවා. එන සිතුවිල්ල මෙයයි කියලා කවුරු හරි ඕක කිව්වහම කියන දේ අනුව ඕක ඔතන තියෙන්නේ භාවනාවක්, ඔතන තියෙන්නේ කමඨාණක්, ඔතන තියෙන්නේ අඬන එකක්, ඔතන තියෙන්නේ තරහ ගිය එකක්, ඔතන තියෙන්නේ දුකක්, ඔතන තියෙන්නේ සැපක්, ඕක ලාභයක්, ඕක පාඩුවක් කියලා කිව්වහම ඕක ඔන්න සම්මුතික වශයෙන් පනව ගන්නවා. ඊට පස්සේ ඉතින් අර විදිහ එකක් ආවම ඒක මට ලාභයි, ඒක මට පාඩුයි, ඒක මට දුකයි, ඒක මට සැපයි, ඒක මගේ, ඒක මගේ නෙවෙයි, ඒ සතෙක්, නෑ සතෙක් නෙවෙයි, ගඳයි සුවඳයි ඕන්න වෙච්චි වැඩි. අර පුංචි දවසේ ඉඳලා මේ මනසට එකතු කරගත්ත මොනවද? අන සම්මුතින් පනව ගැනීම, උද්දේශයන්, අධිවචන සම්පස්සයන්. ඕකෙන් සමන්විත මේ මනස දැන් ඉතින් වැඩ පටන් අරගෙන තියෙනවා. ඔව්, මේක මගේ ගෙදර. ඒ ගෙදර කාටවත් එන්න බෑ. කැරපොත් එකටවත් ඉන්න දෙන්නේ නෑ. කිල ගහනවා. මීයන්ට එන්න දෙන්නේ නෑ. දැල් ගහනවා.
පිට කෙනෙකුට එන්න දෙන්නේ නෑ සෙරෙප්පු දාගෙන. මගේ ගෙදරනේ. මට ඕන විදියට ඒක තියෙන්න ඕනේ. හැබැයි දන්නේම නෑ කලවැද්දෙක් රෑ වහලෙන් බැහැලා පහරලා ගිහින් අර ආපු කෙනාට සෙරෙප්පු දෙක දාගෙන එන්න දුන්නේ නෑ. සම්මුතියින් හදා ගන්නවා. එක එක හැඩතල කිව්වත් කමක් නෑ. දැන් එක එක්කෙනාට ආවේනික හැඩතල තියෙනවනේ පින්නතුනි. මට ගෙදර මෙහෙම තියෙන්න ඕනේ, කොණ්ඩේ මෙහෙම තියෙන්න ඕනේ, ඇඳුම මෙහෙම තියෙන්න ඕනේ, කෑම පිඟාන මෙහෙම තියෙන්න ඕනේ, ලිප මෙහෙම තියෙන්න ඕනේ, වාහනේ මෙහෙම එක හැඩතල පින්නතුනි. ඔන්න සම්මුතියින්. ඉතින් මේක තුලින් නිවන් ඕකනේ දැන් අපි ඔය අරන් ආයේ ඕන් සම්මුතිය පැහැදිලි කරා. දැන් ඕක තුලින් නිවන් දකින්න පුළුවන්ද? ඉස්සල්ලා මේක සම්මුතියක් කියලා තේරුම් ගන්න. සම්මුතියක් කියලා තේරුම් ගත්තු පමණින්ම ශුන්‍යතාවේ. සම්මුතියක් නම් මොනවද තියෙන්නේ? පණව ගැනීමක් නම් අර දැන් රටවල් දෙකක් අතර තිබුණු එකක්ද පණව ගත්තේ? මේ විදියට දුරකථන විකුණුම කියපු සම්මුතිය මොකද්ද? තිබුණු එකක්ද? ඉතින් අලුතෙන් පණවගෙන ඒකට අනුව කටයුතු කරන එක තමයි ලෝකය. එතකොට ඒ සම්මුතිය තුලනේ අපි ජීවත් වෙන්නේ. එතකොට ඉතින් තියෙන එකක්ද පණවගත්තු එකක්ද? මෙන්න මේක මේ සම්මුතියක් පණවා ගැනීමක් තමයි තියෙන්නේ කියලා තේරුම් ගැනීමට තමයි මෙන්න මේ පරමාර්ථ දේශනා කියලා කොටසක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් තමා විසින් අවබෝධ කරලා මෙලව මනුස්සයාගේ යහපත උදෙසා දේශනා කළා තියෙන්නේ. මොකද්ද දේශනා කළා තියෙන්නේ? මේක සම්මුතියක්. පණව ගැනීමලා. ඕකේ ඇත්ත මෙන්න මේකයි කියලා පරමාර්ථය දේශනා කරනවා. මොකටද පරමාර්ථය දේශනා කළේ? මේ රූපේ හැදෙන්නේ මෙන්න මෙහිමයි. මේ රූපය ඇති වෙලා නැති වෙලා යන එකක්. එකවර එක සිතයි හටගන්නේ. ඒක හටගස් යනින්ම නැති වෙනවා. ඇති වුණු තැනම නැති වෙනවා නම් දුකයි. දුකට හේතුව තමයි පවතින වාසේ අල්ලගෙන ඉඳීම. ඒ කියන්නේ තණ්හාවයි. එහෙනම් මේ යමක් පැන වුණාද යමක් දැනගත්තද දැනගත්තු දේ දැකගත්තා නම් අන්න එතනින් එහාට ඉදිරි ධර්මයන් වලට ඉඩ නැහැ. අන්න ඒක දුක්ඛ නිරෝධයයි. එහෙනම් අර දැනගත්තා වූ සමතය විදර්ශනා වීමයි මෙතන උනේ කියන අවබෝධයටපත් වුණා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා. චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා කියන්නේ වෙන දෙයක් කිසිම දෙයක් අලුතෙන් වුණාද? නෑ, මේ ඇත්ත තේරුණා. මේ සම්මුතියක් පණවාගෙන ජීවත් වෙනවා කියලා මේ හිතාගෙන ඉන්න ඊට අනුව කටයුතු කරන එකේ ඇත්ත පෙන්නලා දුන්න පින්නතුනි. පින්නතුනි ඔක ලස්සන තැනකින් අපිට ගොඩ යන්න පුළුවන්. පින්නතුනි අපිට ඔය මෙතෙක් සංසාරේ ආනන්තරීය පාපකර්කයක් හැර වෙන ඕනම අකුසලයක් කරලා තිබුණට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම මේ අලුත් බණක් මේ මොහොතේ අපිට 100%ක්ම එක දශමයක්වත් අඩුව නැතුව සහතිකයක් තියෙනවා. ආනන්තරීය පාප කර්මයක් කරලා එහි විපාක විඳින්න අපි උරුමකම් කියන්නේ නැත. ඔබ මම කවුරුවත් ආනන්තරීය පාප කර්මයක අනන්තවත් කරලා දුක් විඳලා ඇති.
හැබැයි මේ මොහොත වන විට මේ අහගෙන ඉන්න කිසිම කෙනෙකුට ආනන්තරිය පාප කර්මයක් නැත. පටිසන්ධෙන්න ඊතුරු කිසිවක් නැත. අන්න ඒ සතුට තියාගන්න. එහෙනම් අපිට ඉන් මෙපිට තියෙන කුසල අකුසල් ඇති. ඇයි ඒව තියෙන්නේ? ඒව තියෙන්නේ සම්මුතියේ ඉන්න නිසා. දැන් ඔබ සම්මුතියේ ඉන්න නිසා කුසල අකුසල් තියෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ නේ. සම්මුතියෙන් බැහැර වුණේ නැහැනේ තව පරමාර්ථයේ තේරුම් අරගෙන. ඔන්න මෙන්න මේක තේරුම් ගන්න ලස්සනම කෙටිම සරලම පැහැදිලිම තැන තමයි මේ මොන කුසලයක් තිබ්බත් මොන අකුසලයක් තිබ්බත් එන්න තියෙන්නේ එකම දොරකඩකින්. පටිසන්ධෙන්න හරි එන්න තියෙන්නේ එකම එක දොරයි. එකම එක සිදුරයි, එකම එක තැනයි. අන්න ඒ තැන මොකද වෙන්නේ කියලා තේරුම් ගත්තනම් පින්නතනි අපි නිවන්. ඕකයි තේරුම් ගන්න ඕන. මොකද්ද ඒ දොරකඩ? මොකද්ද ඒ දොර? මොකද්ද ඒ කවුළුව? මොකද්ද ඒ තැන? මොකද්ද ඒ අවස්ථාව? පුළුවන් ද කාට හරි කියන්න? මේක එකක් පටිසන්ධෙන්න නම් විපාක දෙන්න නම් තියෙන්නේ එකම එක තැනයි, එක එක අවස්ථාවයි කියන්න පුළුවන් ද කාට හරි? මේ මොහොත මේ මොහොතේ තමයි ඔය හැම දෙයක්ම වෙන්නේ පින්නතුනි. මෙන්න මේ මොහොතේ වෙන්නේත් මොකද්ද? ඇතිවීම නැතිවීම විතරයි. ඇති වුණු තැනම නැති වෙනවා. ඔන්න ඕක අත්දැකනම් පින්නතුනි, මේ අහගත්තු එක අත්දැකනම් වර්තමාන මොහොතේ ඇතිවීම නැතිවීම අත්දැකනම් පින්නතුනි, අන්න අර සම්මුතික ලෝකය නිරෝධ වෙලා යනවා. එහෙම ලෝකයක් සම්මුතික ලෝකයක්. ඒක නැති වෙලා යනවා කියන්නේ සම්මුතිය නැති වෙනව නෙමෙයි. සම්මුතියක් බවට අවබෝධ වෙනවා කියලා කියන්නේ අන්න සම්මුතියක් කියන එක හොඳට තේරෙනවා. අවබෝධ වෙනවා, ප්‍රත්‍යක්ෂ වෙනවා. ඉතින් සම්මුතියක් කියන්නේ මේක නැති ලෝකයක්. ඒතකොට අනාගතයක් තියෙනවද? භවයක් තියෙනවද? කොහේ යන්නද භවයකට? යන්න තැනක් නැහෙනි. වර්තමාන මොහොතට අනුගත වුණා නම් ඉවරයි. ඔන්න පින්නතුනේ බණ. ඉතින් ඕක කරගන්න වර්තමාන මොහොතට අනුගත වෙන්න තමයි මේ දහසක් වැඩ කරන්නේ. ඒකට දීලා තියෙනවා සියුම් උපදේශයක්. වර්තමාන මොහොත මම පැහැදිලි කරන්නේ අත්දැකීමෙන් එන්න ඕනේ. ඒව තේරුමක් නැහැ. ඒව දැනුමට යන තොරතුරු එකතු වෙන එකක් වෙනවා. තේරුමක් නැති වැඩක්. මෙන්න මේ මොහොත අත්දැක ගන්න තමයි ඔය දීලා තියෙන සෑම උපදේශයක්ම. අකුරක් නැර දීලා තියෙනවද යමක්? ඔන්න ඔය ටික අනුගමනය කරනවා නම් මේ මොහොත අත්දැක ගන්න පුළුවන්. මේ මොහොත අත්දැක්කනම් පින්නතුනි මෙන්න මේක තේරෙනවා පින්නතුනි. ඒක තේරුණා කියලා කියන්නේ පින්නතුනි ඒකේ තියෙන නිහතමානී ප්‍රීතිය, ඒ සතුට මේ අය කවදාවත් අත්දැකලා නැහැ පින්නතුනි. දැන් අපි ඉතින් ඕන දෙයකින් අපි සතුටු වෙනවා, ආපහු ආයි දුක් වෙනවා. මේක කවදාවත් ආපසු දුකකට හැරෙන එකක් නෙවෙයි පින්නතුනි. අන්න එතෙන්ටපත් වෙන්න දීලා තියෙන උපදේශ ටික අනුගමනය කරන්න, ඊට අනුව කටයුතු කරන්න. තෙරුවන් සරණයි.